Hi guys, good morning. අපි අද කොහෙද යන්නේ කියලා බලන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හම්බන්තොට මයුරුපුරින් පටන් ගන්න අපේ ගමන කොහෙන්ද ඉවර කරන්න කියලා ඔයාලත් බලාගෙන ඉන්න. අපි දැන් මේ යන්නේ හම්බන්තොට අපේ හන්දියේ ඉඳලා අපි ටවුන් එකට යන්න මේ බස් එක අපි මේ යන ගමන් ඔයාලට මේ පේන්නේ අපේ හම්බන්තොට ලුණුලේවාය. ඉස්සෙල්ලාම ඉතින් මොනව කරන්නත් කලින් කාලේ ඉන්න ඕනේ. අපි මේ කඩේකින් කෑම ගත්තා. අපි දැන් හම්බන්තොට කරාපිටිය හයිවේ බස් එක නැග්ගා. දැන් අපි යන ගමන් ඉන්නේ. අපි ආපු වැඩේට තා වෙලා තියෙන නිසා අපි දැන් ගාල්ල ටවුන් එකෙන් බැහැලා වීල් එකක් අරගෙන මා යාළුවයි මේ යන්නේ ගාල්ලේ කොටුව ඇවිදින්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද වෙන්නේ කියලා බලන්න. ඔය ඔයාලට ඔතනින් පේන්නේ ගාල්ලේ තවත් තියෙන මාළු මාකට් එකක්. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. ගෑන් ළමයි කොහෙ ගියත් ෆොටෝ ගහන නිසා අපිත් උන ෆොටෝස් ගැහුවා. ඔයාලට ඔය පේන්න දැන් මේ ෆොටෝ දෙක තුනක් විතරයි. බලන්නකො ඉතින් ලස්සනයිද කියලා. ඔන්න ඔයාලා දන්නවා අද ඔක්තෝබර් 18 වෙනිදා කොටුව දැක්ක ගමන්ම අපි මොකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ආවේ අද ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ අපි වෙනුවෙන් කරන වැඩසටහන සහභාගී වෙන්න. ඉතින් අපි බලමු ඒකට තව වෙලාව තියෙනවා. ඉතින් අපිත් එක්ක ඉන්න දිගටම මොකද්ද වෙන්නේ කියලා බලන්න අද දවසේ. ඔයාලට ඔය දැන් පේන්නේ කොටුවේ පන්සල. ඔයාලට දැන් එහා පැත්තෙන් ඔය පේන්නේ රෑම් පාට් එක. අපි දැන් කොටුවේ ඇවිදලා ඇවිල්ලා ටවුන් එකේ රොයල් රෙස්ටෝරන්ට් එකට ආවා කෑම කන්න. මොන දේ වුණත් කොහෙ යන්නත් කලින් අපි කාලේ ඉන්න එපාය. ඉතින් අපි කන්න ආවා. ඔය පේන්නේ අපි ගත්ත කෑම එක. ඔයාලට ඔය පේන්නේ අපි කාපු රෙස්ටෝරන්ට් එක. දැන් අපි එතනින් ඉඳන් පික්මි එකක් දාගෙන අපි යන්න ආපු ගමනට දැන් යන්න හදන්නේ. ඔය දැන් ඔය ඔයාලට පේන්නේ අපි ඔය යන ගමන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගාල්ල උනෝරණ යටගල රජමහා විහාරයට. ඒ වැඩසටහන තියෙන තැන. පේනව නේද ඔයාලට ඉන්න සෙනඟ? ඔය ඉතින් අපි වැඩසටහන ඉවරලා යන ගමන් චූටි බඩගින්නට කන්න දෙයක් ගත්තා. අපි දෙන්න දැන් ඉන්නේ ගාල්ල බස් හෝල්ට් එකේ. දෙන්නටම හරිම මහන්සි. බස් එකක් යනකම් අපි ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඉතින් දැන් බස් එකක් ආවා. කතරගම බස් එකක්. අපි දෙන්න දැන් මේ බස් එකට නැගලා අපි දෙන්න දැන් මේ යන ගමන් ඉන්නේ. බස් එකේ වැඩි සෙනග හිටියෙත් නැහැ ඉතින්. ඔයාලට ඔය දැනුත් පේනවා අපි දෙන්න කන ගමන් ඉන්නේ කියලා. ගාල්ල හරිම ලස්සනයි රැට. ඔයාලත් චුට්ටක් බලන්න. කොටුව ඊට වැඩිය ලස්සනයි රෑ වේදී. අපිට ඉතින් කොටුව යන ටයිම් එකක් නැහැ. අපි හම්බන්තොටට මෙන්න ඕන නිසා. අපි දැන් මේ බස් එකේ එන ගමන් ඉන්නේ. හරිම ලස්සනයි නේද? අපි බස් එකේ යන ගමන් කන්න පොඩි පොඩි කෑම ගත්තා. ඒව දැන් ඔය කාලා බීලා එන ගමන් අපේ වීඩියෝ එක දැන් ඉවරයි. අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝන්ටම thank you. ඉතින් හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න, මතක ඇතුව subscribe කරන්න. තව ඉස්සරහට ලස්සන වීඩියෝ ගේන්නම්.